පුතේ කොහොමද? ටිකක් වෙනස් වැඩක් මේ ඉලෙක්ට්‍රොනික ගණන් කිහිපයක් අපි කතා කරන්න හිතුවා මේ 20යි 26 ළමයින්ට සීරීස් එකක් විදිහට ටිකක් වෙනස් වැඩක් දැන් මම ස්ක්‍රිප්ටින් කරන්න. එතකොට ET මොකද කියලා බලයි. ටිකක් ආසාවට කරන දෙයක්. මේ එතකොට සමහරලාට ඔයාලා මටත් වඩා මේක දන්නවා ඇති. ප්‍රශ්නයක් නැහැ. අපි මේක වැඩේ කරගෙන යමු. මේ ප්‍රශ්න කිහිපයක් කතා කරමු. මම කිහිපයක් දාන්නම් වීඩියෝස් කිහිපයක්. ඒතොර 20යි 26 ඔයාලගේ එක්සෑම් එකේදී මට සාමාන්‍ය ප්‍රශ්න 20ක් 30ක් දාගන්න පුළුවන් වෙයි YouTube එකට. හරි. එතකොට මේ මෙතනදී මම ගන්නෙ මේ physics past paper ටිකක් තමයි ගන්නෙ ET කරන ළමයින්ට ගැලපෙන්න ඉලෙක්ට්‍රොනික්ස් වලට අදාළව. හරි. එතකොට පේපර් එක මම පොඩ්ඩක් ඉස්සලාම ෂෙයා කරන්නම්. කෙනෙකුට අවශ්‍ය නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉස්සලාම මම ප්‍රශ්නයක් ගන්නවා පුතේ මේ 20යි 22 A level physics 9B part එකට අදාළව තියෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලින් ප්‍රශ්නයක්. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක මේ මෙහෙම ප්‍රශ්න සීරීස් එකක් කරන්න හේතුව පුතේ ඔයාලගේ ගොඩක් ඔය ඉලෙක්ට්‍රොනික් ප්‍රශ්න හැම මේ එක්සෑම් එකට එන්නේ. ඔය අපි දකිනවා කලින් අවුරුදු වල එහෙම මේ ඔය physics paper වල තියෙන ප්‍රශ්න තමයි හැම් පිටින් වගේ එන්නේ. ඒකත් එක්ක මම අවුරුදු කිහිපයක් ඔයාලට සාකච්ඡා කරන්නම්. තව මාස 8ක් 9ක් තියෙන හින්දා. හරි පුතේ හරි. ඉස්සලාම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මම පෙන්නන්නම්. මම රූපයක් නම් ඇඳගත්ත කලින්ම විනාඩියක් දෙන්න මම පේපර් එක පොඩ්ඩක් පෙන්නන්න ෂෙයා කරලා. හරි. මම හිතන්නේ පුතේ පේපර් එක ෂෙයා වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ පුතේ. මේ ප්‍රශ්නේ නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඒකල බලන්න මගේ සාකච්ඡාව. එහෙම නැත්තම් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න 20යි 22 A level physics. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේ හා සමාන ප්‍රශ්න තමයි ඔයාලගේ ඉලෙක්ට්‍රොනික්ස් වලටත් හම්බෙන්නේ. හරි මෙන්න ප්‍රශ්නය B කොටස A B C D කියලා පාර්ට් 4කින් තමයි තියෙන්නේ. හරි හරි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැති ඔන්න හරි. ඊට පස්සේ ඔන්න ඉතුරු කොටස. හරි ඔන්න ඉතුරු කොටස. හරිනේ හරි. එහෙනම් අපි යමු ගානට. හරි හරි. පුතේ ඉස්සල්ලාම කියනවා මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. බලන්න ඉතින් මේ ගාන හොඳයි ඈ. මේ ගානේ සෙනා ඩයෝඩ් තියෙනවා, ට්‍රාන්සිස්ටර් තියෙනවා. ඊට පස්සේ සංසන්දකයක් අන්තිමට තියෙනවා මේ ඔපෑම්ස් එක්ක. හරි ඔය සියල්ල සම්බන්ධ කරපු හොඳ ප්‍රශ්නයක්. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔය ඉලෙක්ට්‍රොනික කියන පුතේ ප්‍රශ්න හම්බෙන්නේ ආකාර දෙකක් සාමාන්‍යයෙන් වගේ පේපර් එකෙත් මම ඔක දකින්න ඔය කලින් අවුරුදු වල එහෙම සාමාන්‍යයෙන් එකක් මේ අර හොඳට පාඩම වැටුණාට පස්සේ හදන්න පුළුවන් ගණන් සාමාන්‍යයෙන් දෙනවා. එහෙම ප්‍රශ්න අවුරුදු සමහර අවුරුදු වල තියෙනවා. සමහර අවුරුදු වල තියෙනවා මේ තියරිත් එක්ක ඔය දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ තියරි පාඩම් කරලා කරගන්න පුළුවන් විදිහේ ප්‍රශ්න. ඒ කියන්නේ තියරි පැත්තට බර ප්‍රශ්න හම්බ වෙනවා. ඊට අමතරව ටිකක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඇත්තටම හොඳයි එක්සෑම් එකේ. අර පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි ඉතින් මේ වගේ ගානක් ඉස්සරහට හදාගෙන යන්න පුළුවන් හිර වෙන්නේ නැතුව. හරි? හරි. එතකොට මම ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලගේ යම් දැන් මම හිතනවා ඉලෙක්ට්‍රොනික්ස් කවර් කරගෙන ඉන්න පුතාලා ඉන්නවා 20යි 26. ඒ පුතාලට ගැලපෙන්න තමයි මම මේ සාකච්ඡාව අරගෙන යන්නේ. හරි. බලන්න තියෙනවා මේ පහත එක රූපයේ දැක්වෙන පරිපතය සෙන ඩියෝඩයක් සහ ට්‍රාන්සිස්ටර් සැකැස්මක් භාවිතා කරමින් විචල්්‍ය Vin ප්‍රධාන වෝල්ටීයතාවයකින් සුදුසු Vout ප්‍රතිධාන වෝල්ටීයතාවයක් ලබා ගැනීම කියලා කියනවා. එතකොට අවම ධාරාව පුතේ මිලි ඇම්පියර් 10ක් වූ අවම ධාරාව මිලි ඇම්පියර් 10ක් වූ සෙන ඩියෝඩයක් සහ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් පරිපතේ භාවිතා කර ඇත. එතකොට ප්‍රතිරෝධය පුතේ RS කියලා කියනවා 70 ඕම් කියලා. ඊට පස්සේ කියනවා පුතේ බාර ප්‍රතිරෝධය RL කියනවා 90 ඕම් කියලා. මෙයා එතකොට 70 හරි මෙයා 90 කියලා කියනවා. මෙයා 8.3යි කියලා කියනවා. ඊට පස්සේ Vin එක 23යි කියලා කියනවා. හරි. මෙහෙම කතාවක් කියනවා අවම ධාරාව මිලි ඇම්පියර් 10ක් වූ සෙන ඩියෝඩයක් සහ සිලිකන් ට්‍රාන්සිස්ටරයක් පරිපතේ භාවිතා කර ඇත කියලා කියනවා. ඒතර ඒකත් එක්ක පුතේ බලන්න පළවෙනි ප්‍රශ්නෙම කියනවා VBE 0.7 කියලා කියනවා සිලිකන් හින්දා. හරි. ඊට පස්සේ කියනවා පහත දෑ ගණනය කරන්න කියලා කියනවා. පහත දෑ ගණනය කරන්න කියලා කියනවා. හරි. පුතේ ඒතර මේකට අදාළව ඔයාලට තේරෙන්න ඕනේ ඉස්සල්ලාම අහනවා Vout එක. හරි. එතකොට දැන් මේ සෙන එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ පුතේ ඔයා දැන් දන්නවා මෙතන තියෙනවා මේ ට්‍රාන්සිස්ටරයක්. එතකොට කලෙක්ටර් පුතේ ඊට පස්සේ මෙතන අපි කතා කරන බේස් එක එමීටර් එක. හරි. එතකොට මේ අතර පුතා දන්නවා තිබ වෙනස අපි කතා කරනවා VBE කියලා. VBE. එතකොට ඔයා සාමාන්‍යයෙන් මේ ගණන් හදන්නේ කොහොමද? සරලව දැන් ඔයාලට පේනවා මේක මේ සමාන්තරගතයි. නේද? එතකොට ඔකත් එක්ක සරලව හිතන්නකෝ අපිට පුළුවන් නේද මෙන්න මේ පුඩුව සලකන්න. හරි. මෙන්න මේ පුඩුව සලකන්න පුළුවන් නේද? එතකොට පුතා දන්නවා සරලව ඔය ටොනික් ගණන් හදද්දී
අපි සරලව හිතන්නකෝ පුඩුවට නිකන් KVL දැම්මොත් නැත්නම් Kirchhoff's voltage law ඒ ඇසුරෙන් පොඩි ප්‍රකාශනයක් ලිව්වොත් පුතා දන්නවා මෙතන වල සාමාන්‍ය ලියන්නේ VCC සමානයි මෙතන තියෙන මොකක්ද? මෙතන පුතේ මේ විභව වෙනස අපිට ගන්න පුළුවන් VZ කියලා මෙතන ගන්න පුළුවන් VBE කියලා. ඒතකොට ඔයාලා දන්නවා සරලව අපිට ලියන්න පුළුවන් ඕනනම් මේක කොහොමද? VCC සමානයි VZ ධන VBE කියලා ලියන්න පුළුවන්. හරි? එතකොට දැන් මේකට අදාළව අපෙන් අහන්නේ මෙන්න මේ VCC නේ. ඒ කියන්නේ V out තමයි පුතේ මේකෙ මෙතන V out කියලා කියන්නේ මගේ V out කියලා ලියන්න. එයා තමයි අහන්නේ. හරි? එයා තමයි අහන්නේ. එතකොට මම මේකේ VCC නොලියා ඉන්නම්. ඒකත් V out කියලාම ලියලා දාන්නම්කෝ. හරි V out කියලාම ලියන්නම්කෝ. හරි. එතකොට VZ දන්නවා පුතේ. ඒක කියනවා කීයද? 8.3යි වෝල්ට් කියලා කියනවා. ඊට පස්සේ VBE ඒකත් පුතේ වරහන් ඇතුලේ කියනවා කීයද? 0.7යි කියලා කියනවා. එහෙනම් 0.7 දාන්න 0.7යි වෝල්ට්. එතකොට පුතා එතන උත්තරයක් අපිට ගන්න පුළුවන් 9යි වෝල්ට් කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට මෙහෙන් V ඉන්න ඕන 23ක් දුන්නාම මේ පැත්තේ මොකක්ද වෙන්නේ? අසරලව 9යි වෝල්ට් තමයි හම්බෙන්නේ. එතකොට මෙහෙන් 25ක් දුන්නා මෙහෙන් 9යි වෝල්ට් තමයි හම්බෙන්නේ V out එක. ඕක තමයි මේ පරිපතය හදලා කරලා තියෙන්නේ. හරි. එතකොට බලමු ඉස්සරහට තියෙන ප්‍රශ්නේ. එතකොට ඕක රෝම ඉලක්කම් අංක 1. ඒ වල රෝම ඉලක්කම් අංක 1. ඊට පස්සේ බලන්න ඒ වල රෝම ඉලක්කම් අංක 2. හරි? ඒ වල රෝම ඉලක්කම් අංක 2. පුතේ අහනවා මෙන්න මේ IC ව අහනවා. හරි? පුතේ මොකක්ද අහන්නේ රෝම ඉලක්කම් අංක 2කින් IC නේ මොකක්ද අහන්නේ මේ IL වහන්නේ. හරි? මෙන්න මෙයා තුලින් ගන්න ධාරාව. එතකොට පුතේ ඔයාට දැන් මම දැන් ඉස්සෙල්ලා සැලකුවේ මොකක්ද? ඉස්සෙල්ලා සැලකුවේ මෙයා මෙන්න මේක සැලකුවේ. මෙන්න මේ පුඩුව සැලකුවේ. දැන් මට පුළුවන් නේද මෙන්න මෙයාව සලකන්න. හරි? එතකොට මෙතන ප්‍රතිරෝධ දෙකක් තුනක්වත් නැහැ තියෙන්නේ එකයි. හරිම ලේසියි. එතකොට අපිට කියන්න පුළුවන් පුතේ ඔයා දන්නවා සරලව දැන් මෙන්න මෙයාගේ දෙකලවර අපි හිතුවොත් පුතේ මොකක්ද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් ඕන නම් කොහොමද? මම ලියන්නම් මෙහෙම VL කියලා ලියන්න. නැත්තම් VL ඕන නැත්තම් VRL හරි කොහොමද මම මෙහෙම ලියන්න VRL කියලා ලියන්න. RL ගේ දෙකලවර විභවාන්තරය. හරි? එතකොට පුතේ දැන් මෙතන අපි මේ පුඩුව සලකද්දි මෙතන දෙන්නෙක් හිටියානේ. එයා තමයි මෙයාට සමාන වුනේ. එතකොට මේ වෙලාවෙ වෙන්නේ මොකක්ද? කෙලින්ම පුතේ V out සමාන කරන්න පුළුවන් මොකේද? අපිට කියන්න පුළුවන් VRL ට. නේද? VRL ට. එහෙනම් පුතේ VRL කියලා කියන්නේ අපිට නිකම්ම කියන්න පුළුවන් කීයද? මේක තියෙනවා පුතේ 9යි වෝල්ට්. VRL 9යි වෝල්ට්. එහෙනම් ඉතින් සරලව මෙන්න මේ කියන කෙනා ගන්නු ගලවල එළියට. ඒකල V සමාන IR දාන්නකො. ඇත දෙයක් නැහැ. එතකොට මෙතනින් ගන්න ධාරාව වෙන්නේ පුතේ IL. එතකොට ප්‍රතිරෝධය තියෙනවා RL කියලා තියෙන්නේ 90යි ඕම් කියලා තියෙනවා. අපිට ඉතින් පුතේ තව දත්තයක් තියෙනවා මොකක්ද? අපිට තව දත්තයක් තියෙනවා මෙන්න මෙයා කවුද? VRL ව තියෙනවා කීයද? 9යි වෝල්ට් කියලා. එහෙනම් ඇති V සමානයි IR සරලව දාන්න පුළුවන්. VRL සමානයි මොකද දාන්න පුළුවන්නේ? මෙතන ලියන්න පුළුවන් IR කියන්නේ පුතේ මෙතන තියෙන්නේ IL RL කියලා මට ලියන්න පුළුවන්. එතකොට මෙයා දන්නවා 9යි වෝල්ට් IL තමයි දන්නේ නැත්තේ. එයා තමයි හොයන්න යන්නේ. RL තියනවා පුතේ 90යි ඕම් කියලා. එහෙනම් IL කියලා කියන්නේ සරලව 9 බෙදීම 90 කියන්න පුතාට තේරෙනවා. සරලව එතකොට 9ට 1යි 90ට 10යි 9 ඒවා. එතකොට පුතේ 0.1යි ඇම්පියර් කියලා එනවා IL. හරි? හරි. ඊට පස්සේ ප්‍රශ්නෙන් අහනවා C පාර්ට් එකෙන් අහනවා පුතේ මේ IS හොයන්න කියලා. නේද? IS හොයන්න කියලා කියනවා. හරි? එතකොට මොකක්ද වෙන්නේ කතාව? හරි. ඔයාලා දැන් තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. වෙන පාඩ පෑනක් ගන්න. රෝම ඉලක්කම් අංක 3. රෝම ඉලක්කම් අංක 3. හරි. පුතේ අපිට පුළුවන් නේද මෙන්න මේ පුඩුව සලකන්න? මෙන්න මේ පුඩුව සලකන්න පුළුවන් නේද? එතකොට ඒ පුඩුව ගැන හිතපුවාම පුතාට තේරෙන්න ඕනේ V in කියන කෙනා සමානයි නේද? මෙතන පුතේ මෙයයි මෙයාට නේද සමාන වෙන්න ඕනේ. ඒ තුනේ එකතු නේද සමාන වෙන්න ඕනේ. එතකොට මෙතන පුතා තව ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධයේ දෙකලවර මට දාන්න පුළුවන් VRS කියලා. මම එහෙම දාන්නම්. එතකොට V in සමානයි VRS ධන VZ ධන VBE කියලා තමයි ලියන්න වෙන්නේ. එතකොට අපිට IS හොයාගන්න පුළුවන් ඉතින් VRS දන්නවා නම් RS උත් දන්නවා නම් IS හොයන්න බැරිද? පුළුවන්. එහෙනම් මුලින්ම අපි ඉස්සල්ලාම හොයාගමු VRS ව. එතකොට VRS හරි
RS ගේ දෙකලරු විභවාන්තරය. VRS ධන VZ ධන අපිට ලියුව හැකි VBE නේද? හරි. V ඉන්පුටේ මේ වෙලාවේ කියනවා කීයද? 23යි වෝල්ට්. VRS තමයි අපි හොයාගන්න යන්නේ. ධන මෙතන 8.3යි මෙතන VBE 0.7යි. එතකොට පුතේ මොකක්ද වෙන්න ඕනේ? VRS කියන්නේ මම සරලව ලියන්න 23න් අඩු වෙන්න ඕනේ 9ක්. එහෙමනේ 23න් 10ක් ගියපුවාම පුතේ 13. එතකොට 14යි. VRS කියන්නේ පුතා 14යි වෝල්ට්. හරි. ඒක නෙවෙයිනේ අහන්නේ. අහන්නේ මොකක්ද? අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ IS. අපෙන් අහන්නේ මොකක්ද? IS. එතකොට පුතේ IS ට අදාළව එතනත් අපිට පුංචි දෙයක් කරන්න පුළුවන්. ඉතින් විභවාන්තරය දන්නවා නම් හරි. ඊට පස්සේ පුතේ අපේ සරලව ප්‍රතිරෝධය දන්නවා නම් V සමානයි IR දාලා IS හොයන්න පුළුවන්. හරි. සරලව අපිට පුළුවන්. එතකොට පොඩි රූපයක් දාගන්න පොඩි වගන්තියක් ලියුවා නම් ඒත් හොඳයි. RS ඊට අමතරව මෙයාගේ දෙකලවර අපි දන්නවා VRS කියලා. VRS. ඒ තුලින් ගන්න ධාරාව තමයි පුතේ මේ තියෙන මොකක්ද? IS. හරි. එතකොට V සමානයි IR දැම්මොත් V සමානයි IR දැම්මොත් මෙතන පුතේ මම දැන් මෙතන මේ තියෙන VRS මේ තියෙන IS මේ RS. හරි. එතකොට VRS දන්නවා කීයද? 14යි වෝල්ට්. ඊට පස්සේ IS තමයි මේ හොයන්න යන්නේ. IS තමයි මේ හොයන්න යන්නේ. RS තියනවා පුතේ 70යි කියලා. RS තියනවා 70යි කියලා. හරි. බලන්නකෝ IS කීයක් දෙන්නේ කියලා. එතකොට 14 බෙදීම 70. ඉක්මනට කැල්ලකින් ගන්න. 14 බෙදීම 70. 14 බෙදීම 70. 0.2යි. පුතේ මම මෙතනින් ලියන්නම් පේන්නේ නැතිනම් ඔයාලා එහෙම දාන්න එපා. 0.2යි මොනවද? ඇම්පියර්. 0.2යි මොනවද? ඇම්පියර්. හරිද? හරි. ඒ ටික දාගන්න ඉක්මනට. ඊට පස්සේ මම කැමරාව පොඩ්ඩක් හරවන්නම්. හරි. ඊට පස්සේ පුතේ කියනවා මෙහෙම කතාවක් බලන්න. එතකොට ඒක හරි. ඊට පස්සේ පුතේ අහනවා 4 අවම සෙන ධාරාවට අනුරූප වන IC හොයන්න කියලා කියනවා. පුතේ ලේසි නේද? මම මේ රූපේ පොඩ්ඩක් අයපාරක් වඩ පෙන්නන්න. එතකොට එතන තියෙන්නේ පුතේ කර්චොෆ්ස් වෝල්ටේජ් ලෝ නෙවෙයි අපිට කර්චොෆ්ස් කරන්ට් ලෝ ගෙන් හදාගන්න පුළුවන් නේ. හරි කර්චොෆ්ගේ පළමු නියමය. දැන් හිතන්නකෝ මෙතනින් එනවනේ IS. පුතේ ඒන IS නේද මේ බෙදලා යන්නේ IZ IC IL කියලා. ඔයාලට පේනවනේ පාරවල් තුනක යනවා. එතකොට සරලව අපිට කතා කරන්න පුළුවන් දැන් මේ වගේ වෙලාවක එනේව යනවට සමානයි. අයම නිකම්ම ලියන්න පුළුවන් නේ. හරි. එනකොට කර්චොෆ්ස් කරන්ට් ලෝ කියන්නේ ඒක නෙවෙයි. හරි. හරි. එතකොට අපිට මේ සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑනේ. එතකොට බලන්න 3 ඊට පස්සේ 4 හරි. මොකක්ද කියන්නේ? එතකොට IS සමානයි මොකක්ද වෙන්න ඕනේ? IZ ධන IC ධන IL. ඔහොම ගන්න පුළුවන් නේ. ලියපෙක පොඩ්ඩක් ඇදයිද? හරි කමක් නෑ. මම පොඩ්ඩක් කෙලින් කරන්නම්. අර කැමරාවත් එක්ක පොඩ්ඩක් ඇද වෙලා ඇත්තේ. හරි. හරි. IS සමානයි මොකද්ද පුතේ මෙතන තියෙන්නේ? IZ ධන ඊට පස්සේ IC ධන IL කියලා තියෙනවා. හරිනේ? හරි. එතකොට අහන්නේ ප්‍රශ්නෙන් අහන්නේ පුතේ අවම සෙන ධාරාවට අනුරූප වන IC. ඒ කියන්නේ අවම සෙන ධාරාව පුතේ කියනවා මං හිතන්නේ ගාණෙන් කීයද කියන්නේ? එයා කියනවා මිලි ඇම්පියර් 10යි කියලා කියනවා. මේ IZ අපිට කියනවා මිලි ඇම්පියර් 10යි කියලා. හරි? මිලි ඇම්පියර් 10යි කියලා කියනවා. එතකොට IS අපි හොයාගත්තා. 0.2යි. නේද? ඇම්පියර් වලින් ගත්තොත් 0.2යි. IZ තියනවා පුතේ 10යි මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් 10 ඇම්පියර් කරන්න කොහමද? 10න් බෙදන්න ඕනේ. නේද? ඒ කියන්නේ පුතේ 0.01යි. හරි? ධන ILුත් අපි හොයාගත්තා 0.1යි. එතකොට IC තනි කරගන්න පුළුවන්. මෙතන තියෙනවා 0.1යි කියලා. එතකොට පුතාට තේරෙන්න ඕනේ IC කියලා කියන්නේ මොකක්ද? 0.2න් අඩු වෙන්න ඕනේ 0.01 දාන 0.1. හරි? හරි ඉක්මනට කැල්ලකින් ගන්න කීයක් එන්නේ කියලා. ඉක්මනට කැල්ලකින් ගන්න. 0.2න් අඩු කරන්න 0.01 දාන 0.1. උත්තරයක් නා පුතේ 0.09යි. 0.09යි ඇම්පියර්. හරි. හදාගන්න ඉක්මනට හැදුවේ නැත්තම් හදාගන්න.
ඊට පස්සේ පුතේ කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් බලන්න. මෙන්න මෙහෙම කියනවා මේ ඉහත එක රූපයේ පරිපතයට නියත Vout අගයක් ලබා ගැනීමට ප්‍රධාන වෝල්ටීයතා විචලනයක් යාමනය කළ හැකිය කියලා කියනවා. හරි. ඊට පස්සේ B වල එක කියනවා Vin 23යි වෝල්ට් සහ 30යි වෝල්ට් විට RS ප්‍රතිරෝධය හරහා උත්සර්ජනය වන ක්ෂමතාව ගණනය කරන්න කියලා කියනවා. හරි. 23යි වෝල්ට් සහ 30යි වෝල්ට් විට RS ප්‍රතිරෝධය හරහා උත්සර්ජනය වන ක්ෂමතාව ගණනය කරන්න කියලා කියනවා. හරිද? එතකොට පුතේ ඔයාලට ක්ෂමතාව කියව ගමන් මතක් වෙන මොනවද? P සමානයි V වර්ග බෙදීම R, P සමානයි I වර්ග R. හරි මතක් වෙනවනේ. එතකොට දැන් මේක කියනවා මේ V in 23යි වෝල්ට් වෙලාව. එතකොට V in 23යි වෝල්ට් වෙලාවේදී V in 23යි වෝල්ට් වෙලාවේදී පුතේ මම මේක දාන්නම් මෙහෙම B වල එක බලන්න. හරි. B වල එක V in 23යි වෝල්ට් වෙලාවේදී හරි ඔයාට මතකයි අපි දැන් හැදුවා VRS කීයක්ද ආවේ? ඒක උනේ කොහොමද? V in සමානයි VRS ධන VZ ධන VB වෙනවනේ. එතකොට VRS වලින් හොයාගත්තා. එතකොට 23යි වෝල්ට් වෙලාවේදී පුතේ ආවේ 14යි වෝල්ට්. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ වෙලාවේදී එහෙනම් අපිට ක්ෂමතාවය හොයන්න පුළුවන්. මම ඒක පුතේ P1 කියලා ගන්නවා. හරි. පහසුවෙන් මෙයාව දාන්න පුළුවන් නේද? V වර්ග බෙදීම R දාන්න. හරි. එතකොට V වර්ග කියන්නේ පුතේ මේ වෙලාවේ 14යි එයාගේ වර්ගය. ඒ වෙලාවේ පුතේ R කියන්නේ කීයද මේ බලන්න තියෙනවා 70යි කියලා. හරි. එතකොට 14 වර්ගය ඒන උත්තරේ බෙදන්න ඕනේ 70යි. බලන්න බෙදලා උත්තරේ කීයක් දෙන්නේ කියලා ඉස්සල්ලා. බලන්න කීයක් දෙන්නේ කියලා. 14 වර්ගය බෙදන්න ඕන කීයෙන්ද 70යි. 2.8යි 2.8යි කියලා නෝ පුතේ 2.8යි මොනවද වොට්. හරි. ඒක හරි. ඊට පස්සේ කියනවා පුතේ ඊළඟ කතාව V in 30 වෙන කතාවක්. V in 30යි වෝල්ට්ලු. හරි. V in 30යි වෝල්ට්ලු. එතකොට පුතේ VRS කීයද වෙන්නේ? එතකොට පුතා අය පාරක් මෙයාව දාන්න. දැන් V in කියන්නේ 30යි. මම මෙතනින් එහෙම ලියන්නම් ඈ. එතකොට V in ධන මේ සමානයි VRS ධන VZ ධන VBE. ඔහොම ලියන්න පුළුවන් නේ. හරි. එතකොට පුතේ V in දැන් 30යි. VRS තමයි දැන් හොයාගන්න යන්නේ එහෙනම් VZ උයි මෙයයි එකතුව කොහොමද ඔයා දන්නවා කීයද තිබ්බේ 9යි. මම ඒක කෙලින්ම ඔහොම දාන්නම්. හරි. එතකොට 9ක් නේ තිබ්බේ. හරි. VZ කියන 8.3යි VBE කියන 0.7යි. හරි. මම එකපාරින් ලියුවා ගානේ ආදේශ කරන්න. එතකොට පුතේ VRS කියලා කියන්නේ 30න් 9ක් ගියපුවාම 21යි දැන්. දැන් 21යි. එහෙනම් මේ වෙලාවට අදාළවත් ඔයා හොයන්න ඕන මොකක්ද? ක්ෂමතාවය. මම ඒක P2 කියලා දාන්නම්. එතකොට V වර්ග බෙදීම R ටිකක් ගැලපෙන්නේ නැහැ මේ V එකම ලියන එක. පොඩක් වෙනස් කරලා ලියන්නේ කමක් නැහැ. එතකොට 21 වර්ගය බෙදන්න පුතේ ප්‍රතිරෝධය තියෙන්නේ 70ම තමයි. ප්‍රතිරෝධය තියෙන්නේ 70ම තමයි. හරි. හරි බලන්න බෙදලා කීයක් දෙන්නේ කියලා. 21 වර්ගය ඒන උත්තරේ බෙදන්න ඕනේ 70න්. හරි 70න්. 6.3යි වොට් කියලා එනවා. 6.3යි වොට් කියලා එනවා. 6.3යි වොට්. හරි 6.3යි වොට්. හදාගන්න. මම පොඩ්ඩක් ගන්න මේ පැත්ත මකන්නම් දැන්. එහෙනව නේද? හරි. හරි. ඊට පස්සේ පුතේ මොකක්ද වෙන්නේ? හරි. සරලව ඊළඟ ප්‍රශ්නෙන් අහනවා බලන්න B වල දෙකෙන් මොකක්ද අහන්නේ කියලා. ඉහත B එකෙහි සඳහන් ඔබේ ගණනය භාවිතා කරමින් පරිපතයේ ප්‍රධාන වෝල්ටීයතාවයේ වෙනසක් යාපනය කරන ආකාරය කියන පුතේ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. ඔයා දන්නවා දැන් සරලම කතාව මේ පැත්තේ පුතේ මේ මැදපු එකේ මම පොඩ්ඩක් පෙන්නන්නම් එක හරවලා V in වෙනස් කරාට V out වෙනස් වෙන්නේ නැහනේ. හරි? V in වෙනස් කරාට V out වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට තේරෙනවා දැන් සරලම කතාව. හරි? එතකොට දැන් මේ පැත්ත නියතයි. 9 වෝල්ට්ම තමයි. හරි? චුට්ටක් ලියන්න තරුවක් දාලා මෙහෙම. තරුවක් දාලා පොඩ්ඩක් ලියන්න මේ විදියට. ලියන්න. සෙන දියෝඩය සහ
සෙන දියෝඩය සහ ට්‍රාන්සිස්ටරය හරහා ට්‍රාන්සිස්ටරය හරහා ප්‍රතිදාන වෝල්ටීයතාවය නියතයකි. ප්‍රතිදාන වෝල්ටීයතාවය නියතයකි. ප්‍රතිදාන වෝල්ටීයතාවය නියතයකි. හරි. හරි. එතකොට පුතේ වෙන්නේ දැන් මීට වඩා වැඩි වුණ ගමන් දැන් සරල වාට වෙන්නේ මොකක්ද? මෙන්න මේ RS ප්‍රතිරෝධයේ පුතේ සමතා උත්සර්ජනයක් තියෙනවනේ. හරි. සරලම කතාව ඒ අතිරික්ත ක්ෂමතාවය මෙන්න මෙයාගෙන් දරා ගන්න එක තමයි වෙන්නේ. හරි. එතකොට නිකන් මේක නිකන් ආරක්ෂක ප්‍රතිරෝධයක් වගේ තමයි ඇත්තටම. හරි. හරි. එතකොට ලියන්න පොඩ්ඩක් ඔක මේ විදිහට ලියන්න. ප්‍රධාන වෝල්ටීයතාවය වෙනස් වන විට ප්‍රධාන වෝල්ටීයතාවය වෙනස් වන විට ප්‍රධාන වෝල්ටීයතාවය වෙනස් වන විට අමතර ක්ෂමතාවය ප්‍රධාන වෝල්ටීයතාවය වෙනස් වන විට අමතර ක්ෂමතාවය හරි. එහෙම නැත්නම් පුතේ වරහන් ඇතුළේ දාන්න මේ අමතර ක්ෂමතාවය කියන්නේ අමතර ක්ෂමතාවය RS ප්‍රතිරෝධය හරහා උත්සර්ජනය වේ. වරහන් ඇතුළේ දාන්න පුතේ තාපය ලෙසින් කියලා. තාපය ලෙසින්. හරි. හරි. ඕක නැත්තම් මෙහෙම කියන්නත් පුළුවන්. හරි අතිරික්ත පුතේ වෝල්ටීයතාව නැත්නම් අතිරික්ත වෝල්ටීයතාව ක්ෂමතාව. හරි ඔය දෙකම මම කියන්න. සරලව මෙයාගෙන් දරා ගන්න එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න කොහොමත් 9යි වෝල්ට්නේ. ඒතර මෙතන 25ක් වුණොත් ඉතුරු ටික මෙයාගෙන් දරා ගන්න එක තමයි වෙන්නේ. තේරුණාද? හරි. හරි ඒක හරි. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය බලන්න මොකද්ද කියන්න කියලා. C part එක. හරි. කියනවා පුතේ මෙන්න මේ වගේ ඉහත එක රූපයේ පරිපතයට ප්‍රතිදාන භාර ප්‍රතිරෝධයේ වැඩිවීමක් නිසා සිදුවන ප්‍රතිදාන V out වෝල්ටීයතා විචලනයක් යාමනය කළ හැක. හරිනේ. එකෙන් කියනවා බලන්න මොකක්ද කියන්න කියලා. භාර ප්‍රතිරෝධය වැඩි වුවහොත් සෙන ධාරාව IZ සහ IC වලට කුමක් සිදුවේද? භාර ප්‍රතිරෝධය වැඩි වුවහොත් සෙන ධාරාව IZ සහ IC වලට කුමක් සිදුවේද කියලා අපෙන් අහනවා. හරි. සරල මොකක්ද වෙන්නේ? ඒතර භාර ප්‍රතිරෝධය වැඩි කියන්නේ පුතා කොහොමත් මෙතන දෙකලවර පුතේ 9 වෝල්ට් නේ තියෙන්නේ. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ R වැඩි වෙද්දී I අඩු වෙනවානේ. එතකොට සරලම කතාව වෙන්නේ මේ දෙන්න වැඩි වෙන එකයි වෙන්නේ. හරි. හරි ෂොට්ටක් ලියන්න මේ විදිහට. පොඩ්ඩක් ලියන්න මේ විදිහට. භාර ප්‍රතිරෝධය වැඩි වෙන විට ඔය මම කතා කරන්නේ C වල එකට භාර ප්‍රතිරෝධය වැඩි වෙන විට භාර ධාරාව ඒ කියන්නේ භාර ප්‍රතිරෝධය කියන්නේ පුතේ RL හරි RL වැඩි වෙන විට IL භාර ධාරාව IL load current හරි IL අඩු වේ එම නිසා IZ වැඩි විය යුතුය. එම නිසා IZ වැඩි විය යුතුය. හරි. ඒකටම ලියන්න පුතේ. හරි. IZ හි වැඩිවීම නිසා අමතර ධාරාවක් ට්‍රාන්සිස්ටරය හරහා ගලා යාමට සලස්වයි. එම නිසා IC වැඩි වේ. හරි.
ඊට පස්සේ බලන්න රෝම ඉලක්කාංක 2 සීවල 2 බාර ප්‍රතිරෝධය වැඩි වන විට සෙන දියෝඩය සහ ට්‍රාන්සිස්ටර සංයෝජනය මගින් ප්‍රතිදාන වෝල්ටීයතාව යාමනය කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. හරි එතනත් අර කතාවම තමයි පුතේ. චුට්ටක් ලියන්න ඉස්සලා මේ විදිහට ආරම්භයක් ගමු ලියන්න. ලියන්න සෙන දියෝඩය සහ ට්‍රාන්සිස්ටරය හරහා ප්‍රතිදාන වෝල්ටීයතාව නියතයකි. හරි එතකොට පුතේ වෙන්නේ හරි සරලව දැන් මෙයා ඒතර අඩු වෙනවනේ. හරි සරලව පුතේ වෙන්නේ දැන් ඔය කතාවත් එක්ක මේ දෙන්න වැඩි වෙන එකනේ. හරි එතකොට අර කලින් මම කිව්වනේ අමතර ශ්‍රමතාවය මෙයා දරාගත්තා කියලා. හරි දැන් ඒක දරා ගන්න ට්‍රාන්සිස්ටරය. හරි සරලව ලියන්න මේ විදිහට ලියන්න බාර ප්‍රතිරෝධය වැඩි වන විට IS නියතව තබා ගනිමින් ට්‍රාන්සිස්ටරය හරහා ගලන ධාරාව වැඩිවීමට සලස්වමින් IZ වැඩි වේ. අර මම කියපු පොයින්ට් එක පුතේ මෙතනදී මෙයා තමයි දැලුවේ අර කලින් එකේ දැන් ඒ අමතරක දරන්නේ මෙයා. හරි ලියන පුතේ පාඩ පෑණෙන් නියත ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දීම සඳහා අමතර ශ්‍රමතාව ට්‍රාන්සිස්ටරය හරහා උත්සර්ජනය වේ. හරි ට්‍රාන්සිස්ටරය හරහා උත්සර්ජනය වේ. නැත්නම් අතිරික්ත ශ්‍රමතාවයේ ට්‍රාන්සිස්ටරය විසින් දරා ගනි. ප්‍රශ්නයක් නැහැ. හරි එහෙම ලිව්වත් අවුලක් නැහැ. හරි පුතේ. ඊට පස්සේ ඕකේ D part එක පොඩ්ඩක් රූපය වෙනස්. හරි මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා ඒක අඳින්නම් ඉක්මනට. නැත්තම් වීඩියෝ එක දික් වෙන හින්දා. හරි. හරි පුතේ දැන් ඇහෙනව නේද? පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා මම ආයෙ පාරක් කියන්නම්. කියනවා මේ පහත දෙක රූපයේ පෙන්වා ඇති පරිපතය 15 වෝල්ට් දක්වා ජනනය කළ හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධය R සහිත සූර්ය පැනලයක් මගින් බැටරියක් ආරෝපණය කිරීමට භාවිතා කරයි කියලා කියනවා. හරි. අපිට කියනවා ඔව් හරි. පරිපතයේ ප්‍රතිදාන වෝල්ටීයතාව 14 වෝල්ට් නොඉක්මිය යුතුය කියලා කියනවා. හරි. පුතේ බලන්න දී ඇති වරණ අපවර්තන වර්ධකයක් අපවර්තන නොවන වර්ධකයක් සංසන්දකයක් අතරින් ඉහත පරිපතයේ කාරකාත්මක වර්ධකයේ ක්‍රියාවලියේ විදිය පුතේ රූපේ බලපුවම තේරෙනවා සංසන්දකයක් ලෙස. හරි උත්තරේ දාන්න සංසන්දකයක් ලෙස. එතකොට බලන්න දෙකෙන් මොකක්ද කියන්න කියලා පුතේ කියනවා රෝම ඉලක්කාංක 2න් දීප්තිමත් හිරුවෙලිය යටතේ ප්‍රතිදාන වෝල්ටීයතාවය 14 වෝල්ට් නිපදවන පරිදි R2 සකසනු ලැබේ කියලා කියනවා. R1 9යි කිලෝ ඕම් සහ R2 5යි කිලෝ ඕම් විට බලන්න R1 කියනවා R1 9යි කිලෝ ඕම් කියලා කියනවා 9යි කිලෝ ඕම් R2 කියනවා පුතේ මේක අපිට R2 5යි කිලෝ ඕම්
වන විට කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානය ධන ලෙස සම්ප්‍රයුක්ත වීම. ඔන්න ඔක වැදගත් ඈ. ප්‍රතිදානයේ ධන ලෙස සම්ප්‍රයුක්ත වීම සඳහා Z1 හරි සෙන දියෝඩයට තිබිය යුතු වඩා සුදුසු උපරිම වෝල්ටීයතාව VZI ගණනය කරන්න කියලා කියනවා. හොඳට අහගන්නකො. එතකොට මේක පුතේ මේ ප්‍රධාන දෙක මම පොඩ්ඩක් නම් කරගන්නම්. දැන් හිතන්නකෝ මෙන්න මේ V ධන කියලා ප්‍රධානේ තියෙන්නේ. එතන පුතේ මම පොඩ්ඩක් දාගන්නම්. මෙහෙම දාගන්නා. මෙයා මං ගන්නම් V1 කියලා. මෙයාව ගන්නම් V2 කියලා. හරි එතකොට ඔයාලට පේනවා ප්‍රධානීය පුතේ හම්බෙන්නේ මෙතන තියෙන විභවනේ හම්බෙන්නේ. එතකොට මෙතන පුතේ මම මෙයා V1 කියලා දාන්නම්. මෙයාව දාන්නම් V2 කියලා. හරි. හොඳට මතක තියාගන්න මෙන්න මේක මේ කතාවක් කියනවා පුතේ මේ ධන ලෙස සංතෘප්ත වීම සඳහා කියන කතාව. එතකොට පුතේ ධනව සංතෘප්ත වෙන්න නම් හරි ධනව සංතෘප්ත වෙන්න නම් හරි පුතා සරලම කතාව V1 පොඩ්ඩක් හරි පුතේ වැඩි වෙන්න ඕනේ V2ට වඩා. තේරුණාද පොඩ්ඩක් හරි. හරි. සරලව දැන් මෙතන පුතේ ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒකත් එක්ක බලන්න සරලම කතාව මේකේ අහන්නේ පුතේ අවසානයේදී Z1 සෙන දියෝඩයට තිබිය යුතු වඩාත් සුදුසු පරිම වෝල්ටීයතාව. ඒ කියන්නේ අවසානයේ නිකන් V1 එන ගාන කිව්වොත් වරදක් නෑ වගේ. ඒ කියන්නේ චූට්ටක් හරි අඩු වෙන්න ඕනේ. දැන් එක්සැම්පල් එකක් මම කියන්න. හිතන්න V1 ට 5 වෝල්ට් ආව කියලා. මෙයත් 5 වෝල්ට් කියන්න පුළුවන්. 4.9999 හරි ඔහම තමයි වෙන්න ඕනේ. හරි. ධනව සම්ප්‍රයුක්ත වෙන්න මේ කාරණේ පොඩ්ඩක් මතක තියාගන්න. පොඩ්ඩක් හරි V1 විශාල වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට දැන් අපිට මේ කියන කතාවල් එක්ක දැන් මම ඔයාලට කිව්වා V1 ට එන උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට මේකේ මේ දැන් අහන්නේ මොකක්ද මේ? අහන්නේ VZI ගණනය කරන්න. එතකොට මෙතන බිඳුවයි කියන්නේ පුතේ. හරි. ග්‍රවුන්ඩ් කරන් තියෙන. ඒතර ඉතින් සරලව මෙතෙන් දෙන කෙනා මෙයාගේ VZ1 කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑනේ. හරි. මොකද මෙයා අරින බිඳුව සමානයි VZI නේ. ඒතකොට මෙයාගේ උත්තරේ කෙලිම දෙන්න පුළුවන් නේ. හරි. බලමු ඉස්සල්ලාම මෙන්න මෙයාව හොයාගන්න විදියක්. හරි. එයාව හොයාගන්නේ කොහමද පුතේ? දැන් ඔයාලට හිතනවා මෙතන මේ 15යි වෝල්ට් කියන එකත් එක්ක මෙතන ඉඳන් මෙතන 15යි වෝල්ට් නෑ. මේ පැත්තේ 14යි වෝල්ට් ප්‍රතිදානයක් ගැන කතා කරනවානේ. ඒත් එක්කම පුතේ මෙන්න මේ එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ දෙකලවර වෙන්න ඕනේ කීයද 14යි වෝල්ට්. හරි. ඔය කියන එකත් එක්ක මෙතන පුතේ 0යි වෝල්ට් නේ. හරි ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. දැන් ඔයාලට මතකයි මේක චුට්ටක් ඉස්සරහට ගියා හැකි වෝල්ටේජ් ඩිවයිඩර් එකක් විදියට. ඒතර වෝල්ටේජ් ඩිවයිඩර් රූල් එක පොඩ්ඩක් මතක් කරගන්න. ඒතර පුතේ සරලව මෙතන තියෙනවා වේරියබල් එකක්. එයත් දැන් තියන් ඉන්නේ 5 කිලෝ ඕම් වල තියන් ඉන්නේ. මෙයා තියන් ඉන්නේ 9යි. මෙයා ඉතින් ප්‍රතිරෝධයක් තියෙනවා 9 කිලෝ ඕම්. ඊට පස්සේ පුතේ දැන් අපි දන්නවා දැන් සරලවම කිව්වොත් මෙතන පුතේ එතකොට තියනවා වාට පේනවා මම නිකන් V in කියලා නිකන් දාන්නම් ඕම. හරි. එයා පුතේ 14යි වෝල්ට් වෙන්න ඕනේ. හරි. එතකොට වෝල්ටේජ් ඩිවයිඩර් එකකට ගියොත් පුතේ මෙයා තියෙනවා R1 කියලා මෙයා තියෙනවා R2 කියලා. හරි. සරලව ඉතින් ඔයා දන්නවා අපිට දැන් මෙතන දෙකලවර විභවාන්තරය අවශ්‍ය නම් හරි ඒක පුතේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන බිඳුව කියන එකත් එක්ක මම කෙලින්ම කමක් නැහැ මෙහෙම ලියන්නම්කෝ. විතර මෙයා ලියන්න පුළුවන් කෙනෙකුට මම නිකමට දාන්නම් Vx කියලා. කමක් නැහැ. නැත්තම් මෙතන දාමුකෝ නිකම් පුතේ මම කොහොම නිකන් දාන්නම් V කියලා දාන්නම්. හරි. V out කියලා නිකමට ලියන්නම්. හරි. නැත්තම් V කියලා දාන්නම් නැත්තම් ඔය පැට් වෙනවනේ. හරි. පුතේ මේ එතකොට ඔය V හොයාගන්න පුළුවන් කොහොමද? ඔය V හොයාගන්න පුළුවන් වෝල්ටේජ් ඩිවයිඩර් එකත් එක්ක මම පොඩ්ඩක් මෙතනින් එක හදලා පෙන්නන්නම්. පුතේ මේ V කියන කෙනා නැත්තම් මෙන්න මෙතනින් මේ ප්‍රධාන වෙන වෝල්ටීයතාවය සමානයි. හරි මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකෙන් මම කියන්නේ. ඔයාලා දන්නවා පුතේ නේ මෙතන ප්‍රතිරෝධය තියෙනවා 5යි. හරි. මෙයා බෙදනවා ප්‍රතිරෝධ දෙකේ එකතුව 5 ධන 9. හරි. කිලෝ ඕම් ඉද ප්‍රශ්නයක් නැහැ කැපිලනවනේ. හරි. ගුණ කරනවා පුතේ V in එකෙන්. හරි. එතකොට මේ V හොයාගන්න පුළුවන්. හරි. බලන්න කීයක් දෙන්න කියලා. 5 බෙදීම 9යි 5යි පුතේ 14යි. V in එක තියනවා කීයද 14යි. හරි. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා ඔන්න 5යි වෝල්ට් කියලා එනවා. එතකොට මෙන්න මෙතනදී පුතේ මේ V කියන කෙනා මේ 5යි වෝල්ට් කියන කෙනා සමානයි කාටද? මේ දෙන්නගේ වෙනසනේ වෙන්න ඕනේ. එතකොට පුතේ මට ලියන්න පුළුවන් V1 රින බිඳුව. එහෙනම් V1 කියන්නේ කීයද? 5යි වෝල්ට් කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අහන්නේ මේ VZIට තියෙන්න ඕනේ උපරිම වෝල්ටීයතාව. ඒ කියන්නේ මෙයාට වඩා චුට්ටක් හරි අඩු වෙන්න ඕනේ. හරි. ධනව සම්ප්‍රයුක්ත වෙන්න නම්. හැබැයි අපිට ඉතින් 4.999 ඒත් යාට යන තියෙන පුළුවන්. ඒතර උපරිම ගන්න වෙන්න ඕනේ. ඔය උපරිම ගාන වෙන්න ඕනේ. ඔන්න ඔය ගාන විතර වෙන්න ඕනේ. ඒතර ආසන්නව ගත්තොත් මම කියන්න මේකට අදාළව අහන්නේ පුතේ සුදුසු උපරිම වෝල්ටීයතාවය VZI හරි VZ1 වෙන්න තියත් එතන
VZ1 පුතේ 5 වෝල්ට් කියලාම කියන්න පුළුවන්. හරි 5 වෝල්ට් කියලාම කියන්න පුළුවන්. හරි 5 වෝල්ට් කියලාම කියන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ බලන්න ඊළඟ කතාව රෝම ඉලක්කාංක 3 ඔය රෝම ඉලක්කාංක 2 මම ඔය තර්කයක් වට හැදුවේ. ඊට පස්සේ රෝම ඉලක්කාංක 3 අපවර්තන නොවන ප්‍රදානයේ සහ අපවර්තන ප්‍රදානයේ වෝල්ටීයතා අතර හරි වෝල්ටීයතා අතර මයික්‍රෝවෝල්ට් 100ක වෙනසකට කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානය සංතෘප්ත වේ කියලා කියනවා. ප්‍රතිදානය සංතෘප්ත වේ කියලා කියනවා. හරි සංතෘප්ත වේ නම් පරිපතයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය 14 වෝල්ට් විට කාරකාත්මක වර්ධකයේ විවෘත පුඩු වෝල්ටීයතා ලාභය අපි AB කියලා ගණන් හදන්නේ. ලාභය ගණනය කරන්න කියලා කියනවා. කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන සංතෘප්ත වෝල්ටීයතාව සැපයුම් වෝල්ටීයතාවයට වඩා 2 වෝල්ටයකින් අඩු බව සලකන. ඒ කියන්නේ 14න් 2ක් කියපුවා 12යි. හරි. ඒතර V not පුතේ V out අපිට ගන්න වෙන්නේ සරලව 12 වෝල්ට් කියලා. හරි. එතකොට ඔයා දන්නවා දැන් හිතන්නකො මෙන්න මේ AV මේ රෝම ඉලක්කාංක 3 හරි. හරි. මෙයාව හොයන්න පුළුවන් නේද V out යට V1 ඍණ V2 ගෙන්. හරි. එතකොට පුතේ අහන්නේ මෙන්න මෙයාව. එතකොට මෙයාට අදාළව පුතේ 14න් 2ක් කියපුවම V out 12යි කියලා දාන්න වෙන්නේ. එතකොට මෙන්න මේ අතර ගාන තමා පුතේ ඔය කියන්නේ. හරි. මෙන්න මේ අතර ගාන තමයි ඔය කියන්නේ. කීයද කියන්නේ? CI මයික්‍රෝවෝල්ට් කියලා කියන්නේ. මයික්‍රෝවෝල්ට් කියලා කියන්නේ. CI මයික්‍රෝවෝල්ට් කියලා කියන්නේ. CI මයික්‍රෝවෝල්ට් කියලා මෙයාට උත්තරයක් දෙනවා. හරි. CI මයික්‍රෝවෝල්ට් බලන්න කීයක් විතර එන්නේ කියලා. ඒතර 100 ගුණ කිරීම පුතේ 10 ඍණ 6ක් කියලා දාන්න වෙනවා. හරි. සරල පුතේ මේක ලිව්වොත් 12 බෙදීම බිංදු දෙකක් පුතේ දාලපුවාම එක ගුණ කිරීම 10 ඍණ 4යි. උඩාපුවම පුතා 12.4ක් දාන්න. හරි. මොනවද පුතේ? ඒකකයක් තියෙන විදිහක් නැහැනේ. හරි. ඕක තමයි පුතේ උත්තරේ වෙන්නේ. එතකොට මොකේටද? විවෘත පුඩු වෝල්ටීයතා ලාභයට. විවෘත පුඩු වෝල්ටීයතා ලාභයට. හරිද? හරි. 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 ඊට පස්සේ පුතේ කියනවා රෝම ඉලක්කාංක 4 බලන්න මද හිරු එළිය යටතේ සූර්ය පැනලය 14 වෝල්ට වඩා අඩු වෝල්ටීයතාවයකින් ජනනය කරන විට මෙම පරිපතයේ කාරකාත්මක වර්ධකය සහ ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න. වෙන්නේ පුතේ ඕකත් එක බලපුවාම මෙන්න මේ කතාවට පරස්පර වෙන එකක් වෙන්නේ. හරි. එතකොට පුතේ මේක 14 වෝල්ට වඩා අඩු වෙද්දී හරි මම පොඩ්ඩක් රූපේ කැමරාව හරවන්න. මේ 14 වෝල්ට වඩා අඩු වෙද්දී පුතේ දැන් මේ වෝල්ටේජ් ඩිවයිඩර් එකෙන් වා හිතුවොත් මෙතන පුතේ 5ට වඩා අඩු වෙනවා. දැන් මෙතන මෙයා පහම තියා ගන්නවනේ. ඒක සෙන එකක්නේ. හරි. එතකොට වෙන්නේ මේකේ අනිත් පැත්ත වෙන්නේ. එතකොට වෙන්නේ මොකක්ද? V1 කුඩායි. හරි. V1 කුඩායි. ඒ කියන්නේ V2 විශාලයි පුතේ. හරි. V2 විශාලයි V1 ට වඩා. හරි. එතකොට වෙන්නේ ධනව සම්ප්‍රයුක්ත වෙන එකක් නෙවෙයි පුතේ වෙන්නේ ප්‍රතිදානය ඍණව සම්ප්‍රයුක්ත වීමක් වෙන්නේ. ඒකත් එක්ක වෙන්නේ පුතේ මෙන්න මෙතන අපිට සරලම කතාව කිව්වොත් මෙන්න මේ කියන ට්‍රාන්සිස්ටරේ පුතේ පෙර නැඹුරු වෙන්නේ නැහැ. තේරුණාද? ඒකත් එක්ක අපි කතා කරනවා කපා හැරි කලාපේ තමයි පුතේ ට්‍රාන්සිස්ටරේ පිහිටන්නේ. තේරුණාද? ඔන්න ඔය කතාව තමයි ලියවෙන්න ඕනේ අවසාන කතාවට ගැලපෙන්න. හරිද? හරි. ලියන්න පුතේ මෙහෙම මද හිරු එළිය යටතේ කාරකාත්මක වර්ධකයේ මේවා පේන්නේ නැද්ද පුතේ මම ලියපුවා? පේනව නේද? හරි. කාරකාත්මක වර්ධකයේ මෙතන තිබ්බේ 5 වෝල්ට් තියෙන. මෙතන තියෙන්නේ 5 වෝල්ට්. හරි. හරි. මද හිරුවෙලිය යටතේ කාරකාත්මක වර්ධකයේ ධන අග්‍රයේ වෝල්ටීයතාව. ඒ කියන්නේ මම මෙතන ගත්තේ V1 කියලා මේ ගත්තේ. හරි. V1 5 වෝල්ට වඩා 5 වීට වඩා අඩුවේ. එවිට V2 විශාලයි V1 නිසා ප්‍රතිදානය ඍණව සංතෘප්ත වේ.
එවිට ට්‍රාන්සිස්ටරය කපාහැරි කලාපයේ පිහිටයි. නැත්නම් ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක නොවේ. හරි. කපාහැරි කලාපයේ පිහිටයි. කපාහැරි කලාපයේ පිහිටයි. හරි. එම නිසා සූර්ය පැනලය හරහා ජනිත වන වෝල්ටීයතාවය බැටරිය හරහා පවතින වෝල්ටීයතාවයට සමාන වෙයි. හරි. වෝල්ටීයතාවයට සමාන වෙයි. හරි. පුතේ අපි ඔය කතා කරේ 20යි 22 පිසිස් පාස් පේපරයක් ඔය සම්පූර්ණම කතා කරේ ප්‍රශ්නම කරගන්න පුළුවන් නේ. ඔයාලගේ තියරි වලට දාලා කරන්න පුළුවන් 20යි 26 ළමයින්ට. පොඩි කමෙන්ට් එකක් දාන්න තේරුණාද කියලා. හරි. ඔයාලගේ කමෙන්ට් බලලා මම තව වීඩියෝ එකක් දාන්න 26 ළමයින්ට මේ තේරෙනවද දන්නේ නැහැ. මම උගන්වන දේවල් ඊටියෝ මේ ඔයාලට ලෙසන් එක බලන්න ඕන නම් මම හිතන්නේ හර්ෂන් සර්ගේ channel එකේ ඇති ඉලෙක්ට්‍රොනික්ස් බලන්න ගිහිල්ලා. හොඳ ප්ලේලිස්ට් එකක් තිබ්බා ගිහිල්ලා බලන්න ඊටි ළමයින්ට. හරි. එහෙනම් ජය වෙන්න ඕනේ 26 ළමයින්ට මේ අපි තව ප්‍රශ්න කිහිපයක් තාම මතක් කරලා කමෙන්ට් එකක් දාන්න තේරුණාද? තව ඕන නම් තව ප්‍රශ්න කතා කරන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න තව ප්‍රශ්න ඕනේ කියලා. හරි. එහෙනම් ජය වෙන්න ඕනේ හැමෝටම.